බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමීසං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි වැළඳ ගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි. ආදරය කියන්නේ කැපකිරීමක්. වග කියන්නට ඇත්තේ මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලිවුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්. ඕල්යා විශ්වයේ කෙළවර තිබෙන්නේ වසන්තයේදී. මල්බර වෙන චෙරිගස් කිහිපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවක වුණත් එතන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩාකූරා ඉති සචිකෝසන්ට. ඒ අගිස්සේ ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් චෙරි මල් කිනිත්තක් දැවටුවේ මං. ඒව නෙලාගත්තේ විශ්වයේ කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි. Forget me not. එහෙම නැත්නම් මල් කිනිත්තක පුරාවෘත්තය. මේ පොත ලියලා තියෙන්නේ චරිතා ප්‍රවර්ති බණ්ඩාර සහ චතුරි දමයන්ති කියන දෙන්න එකතු වෙලා. ඕගොල්ලෝ දන්නවද? මේ පොත පුරාම තියෙන්නේ පෑනේ මිතුරියන් දෙදෙනෙක්ගේ ලියුම් ගොන්නක්. ඇත්තමයි කියවන එක නතර කරන්න ලෝභ හිතෙන තරමට ආස හිතෙන පොතක්. මේ කතාවේ ඕල්යාට වගේ කඳුකර ප්‍රදේශයක සුන්දරත්වයේ විඳින්න මේ පොතෙන් අපිටත් ලැබෙනවා. ඒ වගේම යුමීසං ඉන්නේ ලස්සන මුහුදුකර ප්‍රදේශයක. ඒ සුන්දරත්වයත් විඳින්න මේ පොතෙන් පුළුවන්. මේ පොතේ පිදුම දීලා තිබෙන්නේ මෙන්න මේ විදිහට. විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව සැඟවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට. ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමි. ආදරයෙන් චරිතා. එහෙම නැත්නම් ඕල්යා. චතුරි. එහෙම නැත්නම් යුමීසංගේ චරිතය මෙන්න මේ විදියටයි පොතේ පිදුම අපිට දීලා තිබුණේ. මේ පොත අපේ මතකයෙන් ගිලිහී ගිය සියලුම මිනිසුන් සතුන් සහ සොඳුරු සිදුවීම් වෙනුවෙනි. Forget me not කියලා කියන්නේ උතුරු ඇමරිකානු රටවලට ආවේනික සදාහරිත පැලෑටියක්. මේක සීතල කඳුකර වනාන්තර බෑවුම් සහ තෘණ සහිත මිටියාවත්වල බහුලව වැවෙන අඟල් 4-12 පමණ උස ඇති පඳුර සහිත කුඩා පැලෑටියක් වෙනවා. ඒ වගේම මේකේ ලා නිල් පැහැති වෘත්තාකාර පෙති 5ක් හා දීප්තිමත් කහ පැහැති මධ්‍යයකින් යුත් කුඩා මල් කිනිති තමයි හටගන්නේ. ව්‍යාප්ත වන්නේ බීජ මගින්. ඇලස්කාවේ ජාතික පුෂ්පය සහ දකුණු ස්වීඩනයේ ඩැල්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත පුෂ්පය ලෙසද මේ Forget me not මල සලකනවා. ලෝකේ පුරාවෘත්ත රැසකට උපත දෙන Forget me not සැබෑ ආදරයේත් සදාතනික මතකයේත් සංකේතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලස්සන පොත අවසන් වෙන්නේ මෙන්න මේ අන්තිම පිටුවෙන් ලස්සන බෝට්ටුවක් හදලා අපි ඔයාට එවනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාටත් පුළුවන් මේ පොත වෙන කොහෙන් හරි මිලදී ගත්තොත් මෙන්න මේ විදිහට ලස්සන බෝට්ටුවක් හදන්න. ඒ බෝට්ටුවේ තමයි අවසාන පණිවිඩය. එහෙම නැත්නම් මේ පොතේ කතාවේ අවසානය සටහන් වෙන්නේ. පොත කියවලා පොත ගැන අදහස් අපිටත් කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා.